හායි යාළුවනේ ඔයාලට කොහොමද අපි අදත් උදේම යනවා ගෙදර සුද්ධ කරන්න කියලා බබා නිදි බබාව අම්මිත් එක්ක තියලා තමයි යන්නේ උදේ කෑමත් හදාගෙන හස්බන්ඩ්ගේ අයියලයි අපේ මාමිලා එහෙම එනවා සුද්ධ කරන්න අපි ඉතින් උදේම දැන් යනවා බොණ්ඩ වතුරත් අරගෙන අපි දැන් සුද්ධ කරන්න ඕන දේවල් ඩෙටෝල් එහෙම වගේ ටිකක් අරගෙන යනවා. අද නම් ඉවර කරන්න බැරි වෙයි. සෑහෙන ගස් කඩා වැටිලා පාරවල් කැඩිලා ගොඩක් ඉතින් හානි වෙලා තියෙනවා. හැම පැත්තම එහෙම තමයි. අපේ ගෙදරට පාරවල් 3කින් විතර එන්න පුළුවන්. ඒ පාරවල් 3ම බ්ලොක් වෙලා තිබුණේ වතුර හින්දා. දැන් ඒ පාරවල් දෙකක් කැඩිලා මේ මෙතන දැන් අපේ ෂෝට් කට් එක ඉබ්බගමේ ඉඳලා එද්දි ඒක කැඩිලා. දැන් අපිට ඒ පාරෙන් යන්න බෑ. වෙන පාරකට යන්න වෙනවා. සෑහෙන මෙහි බෙදුරෝය මේ හැරිලා මේ පැත්තෙන් තමයි ගලලා තියෙන්නේ. සෑහෙන ගෙවල් කැඩිලා මේ පාර බලන්නකෝ. ලයිට් කණු ගලවගෙන ගිහින් පොල් ගස්වල උඩින් වගේ ගිහින් තියෙන වතුර වේගෙන් ගලලා තියෙනවා මේ හරියට. ඊට පස්සේ අපි වෙන පාරකින් ගියා. ඒ පාර නම් අවුලක් නැහැ. ඊට පස්සේ අපි ඒ පාරේ ගිහින් මේ අපේ පන්සලත් හොඳටම යට වුණා. පන්සල අද සුද්ධ කරනවා වෙන්න ඇති. ගොඩක් කට්ටිය ඇවිත් හිටියේ. පන්සලෙත් ඉතින් සෑහෙන්න ඉතින් මණ්ඩ එහෙම තමයි අර මේ උඩටම යට වෙලා තිබ්බේ. පන්සල ළඟම තමයි අපේ ගෙදර තියෙන්නේ. පන්සල ළඟින් පහම් වෙන පළවෙනි පාරේ අපේ ගෙදර. මේ පාරේ මේ ගෙවල් ඔක්කොම යට වෙලා තිබුණේ. සෑහෙන්න ඉතින් මහන්සි වෙන්න වෙනවා සුද්ධ කරගන්න. අපේ අයියලා මාමිලා එහෙම සෑහෙන නිවාඩු දාගෙන ඇවිල්ලා මාර ගේමක් දෙනවා. ඉතින් මඩ ටික අයින් කරගන්න මුලින්ම. වතුර බලන්න. ඔන්න දැන් තමයි මේ ගෙදර ගාවට ආවේ. පැත්තම ගන්න දෙයක් නැහැ. ඉතින් මඩ වලින් වැහිලා තියෙන්නේ. බලමු ගේ ඇතුළට ගිහින් මොකද කියලා. හැමතැනම විනාශ වෙලා ගස්වල ඉඳලා හොදන්න වෙලා තියෙන්නේ. බිත්තිවල මඩ කහට වගේ. බලමු අපි ගේ ඇතුළේ තත්ත්වෙත් කොහොමද කියලා. සිවිලින් කැඩිලා
ඔයාලා ලස්සනට අපේ වීඩියෝ වලින් දැක්ක අපේ ගාඩන් එක. දැන් තත්ත්වය තමයි මේ වහලෙත් ෂීට් ටිකක් පහලට වෙලා තියෙනවා. මේ පැත්තේ අපි බෙහෙත් එහෙම හැදුවේ. ඒ ගන්නෙම දෙයක් නැහැ. ඔක්කොම කැඩිලා. අර උඩ තියෙන්නේ වතුර අල්ලපු මට්ටම. සෑහෙන ලොකු මඩ තට්ටුවක් තියෙන ඉස්සර වෙලා අයින් කරන්න. ඒක අයින් කරලා තමයි ගේ හොදන්න ගන්න වෙන්නේ. කොහොම හරි කාමර වලත් එක්ක බඩු වලත් අඩි භාගයකට විතර මට්ටමක මඩ මට්ටමක් තියෙන්නේ. මඩ තට්ටුවක්. මෙතන දොරින් යන්න බෑ. බඩු ඔක්කොම මෙතෙන්ට ඇවිත් හිර වෙලා. ගේ ඇතුලේ සෝෆා සෙට් එක එහෙම ගන්නම දෙයක් නැහැ. සිවිලිම ගැලවිලා. සිවිලිම අයින් කරන්න වෙනවා දැන්. ඊට පස්සේ තාත්තලා මාමිලා අයියලා එහෙම ඇවිල්ලා හිමීට බඩු ටික අයින් කරලා එහෙම මුලින්ම දවසේ මේ අපි බඩු අයින් කරපු එක. මේ වල දැකපු වීඩියෝස් වල දැකපු අපේ කිචන් එක මේකේ තමයි වීඩියෝ හැදුනේ. මේ ෆ්‍රිජ් එහෙම ඔක්කොම පෙරලිලා ඒව ගන්න දෙයක් නැහැ. ඉලෙක්ට්‍රික් බඩු නම් ඔක්කොම විනාසයි. අයියාගේ කම්පියුටර් ටේබල් බබාගේ ටේබල් ඒව ඔක්කොම බෝඩ් ඒවා තිබ්බේ ඒවා දිය වෙලා වගේ ගිහින් දැන් මේ අයියලා මේ මඩ අයින් කරනවා ගේ ඇතුලේ. මේ අපි ඇඳන් එහෙම උඩ ටිකක් කරලා ගියේ පුටු උඩ එහෙම තියලා ඒවා එක ගොඩේ වැටිලා තිබ්බේ අපි යද්දී. මේවා නම් පාවිච්චි කරන්න බැරි තත්ත්වයේ තියෙන්නේ හේදුවට ගොඩක් දැන් නිකන් පොංගලා වගේ. අපි ඉතින් එදා දවසේ වැඩ ටික ඉවර වෙලා රෑ වෙලා ගෙදර ගියා. බබාත් ඉතින් තියලානේ ආවේ. බබා තියලා ගියපු නිසා අපි බබාට සෙල්ලම් බඩු ටිකක් වගේ අරගෙන ආවේ. දැන් ඉතින් බලාගෙන ඉන්නේ යා. එහෙම දවසම ඉඳලා නැහැ එහෙම මම නැතුව. දැන් මේ දවස් ටිකේ කොහොම හරි මේ අඬන්නේ නැතුව හිටියා. එයාටත් ඉතින් තේරෙනවා ඇතිනේ. මේ